फ्रेंड्स අපි අද චමෝලොක්ස් වලින් ගෙන එන්නේ මගේ බබාගේ හොස්පිටල් බෑග් ගැන. ඒ වගේම මේවයි තියෙන්නේ මොනවද ඒවා මම සූදානම් කරගත්ත කොහොමද කියලා ඔයගොල්ලන්ට දැන් කියන්න. අපි දැන් මේකේ එකින් මේ බබාගේ බෑග් එක මේ මගේ බෑග් එක අපි දැන් මේවයි එකින් එක එළියට අරන් බලමු මොනවද තියෙන්නේ කියලා. මේ ඔක්කොම රෙදි හොඳට සෝදලා වේලගෙන මට අදවුල් වේලගෙන ඒ වගේම අයන් කරලා නවලා තියෙන්නේ. ඒ වගේම මේව සෝදන්න ඔයගොල්ලන්ට ගන්න පුළුවන් බේබි සබන් කෑල්ලක් හරි වගේම බේබි වොෂින් ලික්විඩ් එකක් හරි. එතකොට ඒක බබාට සැර නැහැ මේ රෙදි. අපි දැන් මුලින්ම බලමු බබාගේ බෑග් එක. මේකෙන් අපිට ඉල්ලලා තිබ්බා බේබි නැපි 22 සයිස් 15යි. ඒ වගේම 18 සයිස් 15යි. බේබි පැනල් 36 සයිස් 3යි. බ්ලැන්කට් එක බේබි ෆ්‍රොක් 8යි. බේබි ඩයපර්ස් ෆීඩින් බොටල්. මෙතන මම ෆීඩින් බොටල් එක තමයි ඇඩ් කරගෙන නැහැ. ඒ වගේම මෙතන තියෙන්නේ හොස්පිටල් ලිස්ට් එකේ 15ක් තියෙනවා. ඒ වුණාට අපි මෙතන දාලා තියෙන්නේ 6යි. මොකද අනිත් ටික මම වෙනම පැක් කරා ගෙදරින් කවුරු හරි එද්දි අපිට ගෙන්න ගන්න පුළුවන්. මොකද අපි අරන් යන අපිට අවශ්‍යම දේවල් විතරයි. ඒ වගේම බේබි ඩයපර් එකක් තෝරගන්න ඉති මේ බෝල් සයිස් එක තෝරගන්න ඕනේ. ඒක අවශ්‍ය වුණොත් විතරයි ඒක ගේන්න කියලා තිබෙත් නැහැ. ඊට පස්සේ බලමු බේබි රූම් එකට අවශ්‍ය මගේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. අපිට සූදානම් කරගන්න ඕන සුදු පාට ෂීට් එකකුයි පිච් ජැකට් එකකුයි. ඒ වගේම පාට ෂීට් එකක් පාට පිච් ජැකට් එකක්. සුදු පාට අපි පාවිච්චි කරන්නේ අපිට හදිසියේ සිසේරියන් සැකරමකට යන්න උවමනා වුණා. සුදු තමයි ඒගොල්ලෝ අදින්න කියන්නේ. ඒ වගේම අපි හොස්පිටල් එකේ සුදු පාට මේස් දෙකකුත් තිබ්බා. ඒකත් මම ඇඩ් කරලා තියෙන්නේ. ඒ වගේම මේකට බැන්ඩේජ් එකක් වස්ති බෝතලයක් ඒ වගේම ලූප් පෑඩ්. ඕකට අවශ්‍ය නම් නෝමල් ගෙනියන්න පුළුවන් කලර්. මේ තියෙන්නේ මේ වස්ති බෝතලය. ඔයගොල්ලන්ට පාස් වෙන විදිහට මේවා පැක් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අමාරු වෙන අවස්ථාවේදී නිසි රැකවලට අඳුර ගන්න පුළුවන් මේ බෑග් වල මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ බලමු මගේ අනිත් බෑග් එක කියන්නේ ඩිලීට් මේ. හරිනේ. මේක මගේ බෑග් එක. මේකේ තියෙනවා චීට් 4යි, පිච් ජැකට් 4යි, සුදු ටවල් එකයි. ඒ වගේම මේ ටික අපිට උවමනා වෙන්නේ පිළිවෙලකින් පස්සේ අපිට දවස් දෙකක් හෝ තුනක් ඉන්න වුණොත් පාවිච්චි කරන්න. ඊට අමතරව වාට ඕන වුණොත් ඔයගොල්ලන්ගේ ගෙදරින් එන කෙනෙක් හතේ ගෙන්න ගන්න පුළුවන්. ඒකටත් මම වෙනම පැක් එකක් හදලා තියෙනවා. ඒ වගේම අපි බලමු ඊට පස්සේ බබාගේ බේබි රූම් එකට ඕන දේවල් මොනවද කියලා. බේබි රූම් බෑග් එකට. මෙතන ඉල්ලලා තියෙන වූල් සූට් එකයි, බේබි ෆ්‍රොක් එකයි, නැපි දෙකයි. සයිස් දෙකකින්ම 22 සහ 18. ඒ වගේම ටවල් එකයි, පැනල් එකයි, පෙකිනි කටුවක්. බබාට මුලින්ම අපි බලමු. එයා ඉපදුන ගමන් අපි අඳන්නේ වූල් සූට් එක. එයාට උණුහුම ඒ ආකාරයෙන් ඒ කියන්නේ උණුහුම හොඳට ලබා දෙන තමයි වූල් සූට් එකක් ඒගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ. මේ කිට් එකේ තොප්පිය මේස් එක සහ යාගේ ඇඳුම තියෙනවා. මේ තියෙන තොප්පිය. ඒ කිට් එක. ඒ වගේම අපිට අමතර තව ඇඳුමක් ඉල්ලලා තියෙනවා. නැපි එකක් සහ බේබි ගවුමක්. මේ තියෙන පෙකිනි කටුව. ඒ වගේම පැනල් සහ ටවල් ඉල්ලන්නේ යාලා මිනි බබාව පිරිසිදු කරන්න. ඒක 36
36යි 36යි සයිස් එකෙන් තමයි දෙකම ඉඳලා තිබ්බේ. ඒ වගේම මම සූදානම් කරගෙන තියෙනවා බේබි ටවල් සහ බ්ලැන්කට් වෙන්න. ඒකේ ඩිලිවරි එකකින් පස්සේ අපිට දවසක් හෝ දෙකක් නවතින්න වුණොත් මේව යූස් කරලා පිළිදාන්න ඔතන තියන්න පුළුවන් බ්ලැන්කට් එකේ. ඒ වගේම අපි ආයි බලමු බේබි වොෂින් අයිටම්. අපිට හොස්පිටල් එකකින් ඉල්ලලා තිබි පුළුන් බෝල හෝ වෙට් වයිප්ස්. මම වෙට් වයිප්ස් එකක් ගත්තා. මේකෙන් එයාව පිරිසිදු කරන්න මේක පාවිච්චි කරනවා. ඒ වගේම අපිට හොස්පිටල් ගෙනියන්න ලේසි වෙන්න. බේබි ක්‍රීම් එකක්, ෂැම්පූ එකක් සහ ඔඩික්ලෝන් එකක් තියෙනවා මෙතන. මොකද අපිට ලොකු බොටල් අරන් යන්න බැරි නිසා ලේසිව තමයි මේ වගේ තුනක් මම ගත්තේ. ඒ වගේම අපි බලමු මගේ වොෂින් අයිටම්ස් මොනවාද කියලා. ඔයා දිනදා යූස් කරන ටූත් පේස්ට් එක, ටූත් බ්‍රෂ් එක, ඒ වගේම කනාව, ඔයා මොනවා යූස් කරන නම් බොඩි වොෂ් එකක්, ෆේස් වොෂ් එකක් ඒව දාගන්න. ඒ වගේම ඔයාට hair clips ඕන වෙයි, cool bands. මම දාගත්ත තව ෆේස් ටිෂු එකක්. ඔයාට දිනදා යූස් වෙන ටික දාගන්න. ඊට අමතරව අපිට ලේබල් රූම් එකටම ඉල්ලලා තිබ්බ papers. අපිට කඩදාසි පත්තර කිහිපයක්, ඒ වගේම garbage bag, plate, cup, tea bags, 2 bowls, vitamins, tissues. vitamins නම් මම එදිනදා යූස් කරන ටික දාගත්තා. මොකද මේ විටමින් ටික අපිට වෙනම පැක් කරලා ගෙන ඉතුරු ලේසි. මම හොස්පිටල් එකේ තිබුණත් නැතත් ඒකට අපිට අපේ විටමින් ටික එදිනදා ගන්න ලේසි වෙනවා. ඒ වගේම garbage bag නම් ඉල්ලන්නේ ඩිලිවරි එකේදී ඔයාගේ අප්‍රජාව කියන්නේ රෙදි. ඒ වගේම කිලුටු රෙදි ඒ ටික බැහැර කරන්න තමයි ඒව ඉල්ලන්නේ. ඒ වගේම මෙතන ටිෂු කිහිපකුත් මම ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම හොස්පිටල් එකෙන් ඉල්ලනවා වෙන වෙනම තියෙන්න කියලා තේකොළ, සීනි සහ පිටි. ඒව වෙන වෙනම බෝතල් වලට ගෙනිච්චම යාට ලේසි. ඒ වගේම මෙතන නැහැ උණු වතුර බෝතලයක් අනිවාර්යෙන් එක් කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ කැම කන පිඟාන සහ කෝප්පයක් ගෙනියන්න ඕනේ. 2 bowls දෙකක් කියන්නේ ප්ලාස්ටික් වාජන දෙකක් ඉන්නනේ බබාව පිරිසිදු කරන වැඩවලට ඒකොල්ලෝ ඒකත් ඇඩ් කරගන්න. ඒ වගේම going home kit එක. මේක මගේ බබාගේ ඒ කිට් දෙක මම එක බෑග් එකේ දාලා තියෙනවා. මේක දැම්මම අපිට අය ඔය විදියක් නැහැ. අපි ඩිස්චාර්ජ් කරන දවසට ගෙදර දාගෙන එන්න ලේසි වෙනවා. අපි බලමු බබාගේ කිට් එක. අපිට පාවිච්චි කරන්න ඕන නම් ඉස්සරහින් ඕපන් ගවුමක් දාගන්න පුළුවන්. නැත්නම් ෂීට් එකයි බෙඩ් ජැකට් එකයිම යූස් කරන්න පුළුවන්. බබාගේ කිට් දෙකක් මම දාගෙන තියෙන්නේ. එකක් මේ. ඒකට මෙන්න පොඩි කලිසමයි. ඒ වගේම මේ තොප්පිය සහ අත් දෙකට මේස් දෙකක්, කකුල් දෙකට මේස් දෙකක්. ඒ වගේම මේ කිට් එක නම් normal නැපි එකයි ගවුමයි. අපිට එතකොට වෙනම හොයන්න අවශ්‍ය නැහැ. ඩිස්චාර්ජ් කරන දවසට මේ කිට් එකම අඳගෙන බබාව ගෙදරින් කන්න පුළුවන්. ඒකත් මම මගේ බෑග් එකේම දාගන්නවා. එතකොට මට ඒක හොයාගන්න ලේසියි. ඒ වගේම ඔයගොල්ලෝ ගන්න ඕන ડોකියුමන්ට්ස් ගැන මම ඊළඟට කියන්නම්. ඔයගොල්ලෝ ෆයිල් එකක් ලෑස්ති කර ගන්න ඕන. ඔයාගේ සහ හස්බන්ඩ්ගේ birth certificate, marriage certificate, ID copies. දෙන්නගෙම ඒ වගේ සහතික කළ පිටපත් ගෙනියන්න ඕන හොස්පිටල් එකට. ඒ වගේම ඔයාගේ ගමේ ක්ලිනික් කාඩ් එක, ප්‍රයිවට් channel කරනවා නම් ඒ VOG ගේ ડોකියුමන්ට්ස් ටික,
ඒ වගේම මොන හරි වා ක්ලිනික් යනවා නම් ඒ වගේ රිපෝට්ස් ඒ වගේම ක්ලිනික් පොත් ඒ ටිකක් දාන්න යන්න ඕන. හැම එකේම ආවේ නම ගහලා ආවේ ඩීටේල්ස් ඇතුළත් කරන්න ඕන. මොකද පොතක් හරි ඔයාට අමතක වෙලා කෙනෙක් දාලා ඒගොල්ලන්ට හරි හොයාගන්න ලේසියි. ඒකට ඔයාලටම ඒ නැති වුණ ඩොකියුමන්ට්ස් මොනවද තියෙන හම්බ වෙනවා. ඒ වගේම ડોක්ටර්ස්ටත් පහසුයි. ඒ වගේම මම මගේ විටමින්ස් ටික දාගන්න මේ බොක්ස් එක අරන් යනවා. මේක මම එදිනෙදා පාවිච්චි කරන විටමින්ස් හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම අපිට මේ වගේ ෂීට් එකක් යූස් කරන්න පුළුවන් බබාව ඒ කියන්නේ ඉදි හරි ඇඳ උඩින් තියද්දි මේක යූස් කරන්න පුළුවන්. එතකොට යාට අමතර පහසුවක් දැනෙනවා. මේක පැඩඩ් ෂීට් එකක්. අපිට මේ බබාට සීතලට එහෙම බ්ලැන්කට් එකක් යූස් කරන්න පුළුවන්. ඒකට අපිට මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකයි බබාගේ බෝට් එකයි දෙකම දුන්නේ අපේ ඔෆිස් එකේ මිස් කෙනෙක් නදීර මිස්. එයාට ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මෙතනට බබාගේ ඔළුව තියෙන විදිහට මෙහෙම බබාව ඔත්තලා අරන් යන්න පුළුවන්. ඒක යාට يعني සීත දවසකට වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ බෙල්ට් එක. ඒ වගේම මේක බබාව ගෙදර තියෙන යූස් කරන්න පුළුවන්. මේ දෙකම මම හොස්පිටල් ගෙනියන්නේ නැහැ. ගෙදරින් මම ඩිස්චාර්ජ් කරද්දි ගෙදරින් එන කෙනෙක් අතේ මේ දෙකම ගෙනියන්න තියෙනවා. මේ තියෙන්නේ ඒ බෝට් එක. ඒ වගේම මෙතන ෂිප් එක ඇරලා ගෙදර ගෙනාවට පස්සේ ආව ඇඳ උඩ පවා තියන්න පුළුවන්. ඒකෙන් යාට හොඳ උණුසුමක් ලැබෙනවා. මෙතනින් තියන්න පුළුවන්. ඒ වගේම මේ ගොඩක් දේවල් මට නැන්දලගෙන් ගෙදරින් යන යාළුවන්ගෙන් හම්බෙච්ච ඒවා වැඩකලේ. ඒ වගේම ඒගොල්ලොන්වත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න චමෝ බ්ලොග්ස්.